ඔයගොල්ලෝ තාම මගේ subscribe කරේ නැත්නම් අපි මගේ channel එක දැම්ම subscribe කරලා නැත්නම් දැම්ම subscribe කරන්නකෝ. ඉප්පන්ට subscribe කරන්න ඉප්පන්ට. ඔයගොල්ලෝ හැමෝටම මං කිව්වින අදත් කිත්මත් එක්ක එකතු වෙලා තියෙන තව ලස්සන සංචාරයක් නෙමෙයි මේ අද කිත්මිනි යන්න හදන්නේ ඒගොල්ලෝ ගෙනියන්න හදන්නේ නවාතැන් පොලකට දැන් මේ කිත්මිනේ මේ ඉන්නේ ඒගොල්ලෝ දන්නවා දැන් මේ කිත්මිනේ කොයිද ඉන්නේ කියලා දැන් මේ ඉන්නේ අපි හම්බන්තොට ප්‍රදේශයේ මේ මගේ පිටිපස්සෙන් තියෙන පැලක් ඉතින් තාම යන්න බෑ ලීදාලා නෑ හරියට මේ අර පොඩ්ඩක් ට්‍රයියක් දෙන්න ඕනේ මම නකින්නවා මේ පොඩ උඩ ඉන්නේ මේ වගේ පිටිපස්ස මෙන්න මේ ඉස්සරහම තියෙන්නේ කුඹුරු වගාවක් හරිම ලස්සනයි වගාව න එන ඒගොල්ලෝ කිත්මින නවාතැන් පොල්තේ යනකම් ඔයගොල්ලෝ කුඹුරේ ලස්සන බලලා ඉන්න සොදු නවාතැන් පොලට ආවා මම කිව්වේ නෑ තාම මේ නවාතැන් පොලේ නම මේ නවාතැන් පොලේ නම තමයි නගරාලෙක් ඉකෝ රිසෝට් හරිම ලස්සන තැනක් ඒක අපේ වෙනදා වගේම අපේ තාත්තත් ඉන්නවා අපේ අම්මා ඉන්නවා අයියාත් ඉන්නවා එහෙනම් මේ තියෙන හරිම ලස්සන මම හිතනවා ලස්සන නවාතැන් පොලක් කියලා. එහෙනම් ඇතුළට ගිහලා බලමු එන්න. guys අපි දැන් නගරාලේ රිසෝට් එකට දැන් අපි ආවා අපි දැන් ඉන්නේ මේ ඇතුලේ හරිම ලස්සන තැන නිස්කරංග පරිසරයක් තියෙන මගේ ඉස්සරහින් කොටේජස් තියෙනවා ගොඩාක් තියෙනවා 6ක් වගේ දැන් අපි රෙස්ටුරන්ට් එකට යන්න දැන් වෙල්කම් ඩ්‍රින්ක් එක ඇවිල්ලා තියෙන්නේ එහෙනම් යමු එනේ වෙල්කම් ඩ්‍රින්ක් එක බොන්න එන්නේ
ආවා. දැන් රූම් එකට යන්න දැන් රූම් 6ක් තියෙනවා මේකෙන් අර පැත්තේ අපේ ස්විමින් pool එක පේනවා ඉන්න පොඩ්ඩක් ඉතින් ගිහලා බලමු. ලස්සනට අද තියෙන natural pool එකක් වගේ එකක්. ඉතින් guys swimming pool එක තියන්නේ අපි යන් හිතෙන්ට රූම් එකට දැන් අපි එන්න. අපේ රූම් එක තියෙන්නේ වැව අයිනෙම තියෙන්නේ අපි ඊළ බලමු ලස්සන නැති මං හිතනවා පෙරුම් මේ මේටි ලොකුනක් තියෙනවා ඉස්සරහන්නේ ආයි අපි එන්න wow හරිම ලස්සනයි guys මේ room එක නම් ලස්සන vibe එක මේක නම් මේ විජ් එකක් තියෙනවා wow මේක හිතා ගන්නත් බෑනේ ටෙන්ට් එක ඇතුලේ මේ වගේ එකක් හදලා තියෙනවා. ඇත්තටම ලස්සනයි. AC එකක් දාලා තියෙනවා මේ වගේ ටෙන්ට් එක. හරිම ලස්සනයි මේක. අර බැල්කනියක් තියෙනවා මට පේන විදිහට පොඩ එතන කියලා බලන්න. හරි. ඒවත් පේන්නම තියෙනවා බැල්කනිය. හරිම ලස්සනයි මේක ලී වලින් හදලා ලී හරිම ලස්සන එකක්. තැනක වැවක් දිහා බලාගෙන ඉන්න එකත් වෙනම එකක්. යනවා. ලස්සනයි අරාදී කරලා වගේ තියෙනවා. guys දැන් මට ගොඩක් මානසික එක්කන් දැන් මට හවසට තේකක් බොන්න ඕනේ වොෂ් එකක් දාගන්න ඕනේ ඒ වොෂ් එකක් දාලා තේක බොනකොට කිපෙන හම්බෙන්න. දාගෙන ආවා අපේ පූල් එකේ තමයි නෑවේ. හරිම ලස්සන view එකක් තියෙන්නේ මගේ පිටිපස්සෙන්. වැව තියෙනවා. දාදා අපිට කිරි එකක් තියෙනවා. බොන්න අපි ඕඩර් කරා කිරි එකක්. රොටියක් තියෙනවා. එනා කිරි එක බොනකම් අවුත ලස්සන බලලා ඉන්න.
ලස්සනක් බැලුවානේ. දැන් කික්මින තේකත් බීලා ඉවරයි. දැන් රැට අපිට බාබිකියු දායි කියලා මං හිතනවා. දායි අද හයම ලස්සනයි මේ ලස්සන අර මාමලා අර මේ මාළු අල්ලනවා. අතනේ මට පේනවා අර ඒකම පෙන්නන්නම්. අර කුරුළු යනවා. කුරුළු ගොඩාක් ඉන්නවා මේ හරියේ. එහෙනම් කිත්මින රැට කනකොට කිත්මින හම්බෙන්න. මේ නගාරාරේ රිසෝට් එකේ ඉනිමලේ පත්තුක තියෙන අපි ඒ දිහාවට ගිහලා බලමු එන්න. මේ නගාරාරේ රිසෝට් එකේ දැන් අපි රාත්‍රියක් ගත කරන්නයි හදන්නේ. අයි පොඩ්ඩක් ඉනිමලේ පොඩ්ඩක් ඉඳලා දින එක ගන්න යන්න හදන්නේ. දැන් බාබිකියු අද තියෙන්නේ. එන කිත්මියත් එක්ක යමු එන්න. අපේ බාබිකියු එකක් තියෙනවා. බාබිකියු එකක් තියෙනවා. රයිස් එකක් තියෙනවා. අද දැන් රාත්‍රී කෑම එක අපි අද ගන්න දැන් අපි මේක කාලා නිදා ගන්න හදන. එහෙනම් හෙට කිත්මින හම්බෙන්න. Good morning guys. Then mama නැගිට්ටුනත් එක්කම view එක පොඩ්ඩක් බලන්න. හරිම ලස්සන view එකක් තියෙන මම පෙන්නන්නම්. පේනවා.
මේ මාළෙක් ඉන්නවා කියලා අපි බලමු ඉන්නවා කියලා. වේරටි කරන්න. එනම් අපි දැන් බ්‍රෙක්ෆාස්ට් එක ගමු. උදේ ආහාරය ගමු. guys දැන් අපි උදේ කෑමේ කන්නාව අපි බලමු අද මොනවද තියෙන්නේ කියලා. බත් තියෙනවා, ඉන්දියාප්ප තියෙනවා, රතු ඉන්දියාප්ප. පරිප්පු තියෙනවා, මාළු තියෙනවා. මාළුව, රොටි තියෙනවා, පාන් තියෙනවා, තුන්විස් තියෙනවා, සම්බෝල තියෙනවා, ජෑම් තියෙනවා, තව බටර්. එහෙනම් කාලා ඉමුනේ තාත්තේ අපි. කාලිමු. කාලා. නගාරාලේ රිසෝට් එකේ මාවල අපිට ගොඩක් සැලකුවා. මේ නගාරාලේ රිසෝට් එකට දැන් අපි සමුදෙන්නයි හදන්නේ. මේ හරිම ලස්සන තැනක් මෙතන. මම මේකට යටින් දාන්නම් නම්බරේ මේ තැනේ. ඒගොල්ලෝ මෙතනට එන්න. එහෙනම් අදින් මගේ වීඩියෝ එක අවසానයි. මගේ channel එක subscribe කරන්න, bell icon click කරන්න. කිට්මත් එක්ක රැඳිලාම ඉන්න. එහෙනම් ගලන්ට සුබ දවසක්.